welcome back to my YouTube channel. කොහොමද ඔයගොල්ලෝ හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. හරිද? මොකද්ද අද? හරි. අද වුණ ගොඩක් මගේ channel එකකින් ණයට මේක ඕනි වෙන වීඩියෝ එකක් වෙයි. මොකද ඕගොල්ලෝ ගොඩාක් මේ මොන හරි මම ෂෝට් වීඩියෝ එකක් හරි දැම්මහම හුස්මත් හිර වෙනවා. ෂෝට් වීඩියෝ එකක් හරි දැම්මම ඕගොල්ලෝ අනිවාර්යෙන් කවුරු හරි කෙනෙක් හරි කමෙන්ට් කරලා අහනවා කොණ්ඩේ මොනවාද ගාන්නේ කොණ්ඩේ කොහොමද වවාගත්තේ? කට්ටිය කමෙන්ට් කරනවා. හරිද? ඉතින් මම අද ඕගොල්ලොන්ට කරන්න යන වීඩියෝ එකත් කොණ්ඩේ සම්බන්ධ එකක්. මොකද මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ කිව්වා ඕගොල්ලන්ට මම ගාන ෂැම්පූ වර්ග ටික මොනවද කියලා ඕගොල්ලොන්ට කියන්න ඕනි කියලා. හරිද? කියනවා කියලා. හරිද? ඊටත් වඩා මම හෙනටම සතුටින් ඉන්නේ. මොකද මම ලෝරියල් එකක් ගත්තා. ආයෙ මම ලෝරියල් එකට බැස්සා. බැස්සගෙන මෙහෙමයි. මේ ලෝරියල් එකක් මම ආපහු ගත්තා. ලෝරියල් එකේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි මම ආපහු ගත්තා. මට ඒක නැතුවනේ හිටියේ. මේ කියන ගත්ත එක ඉවරලා තිබ්බේ. ඉතින් මම දැන් පෙරුම් පුරලා ආපහු ලෝරියල් ෂැම්පූ දෙකක් ගත්තා. මට ඊට පස්සේ හිතුණා ඔයගොල්ලන්ට මම මොනවද ගාන්නේ කියලා. ආපහු තව ලෝරියල් විතරක් නේ මම කීකව ගානවනේ. ඒ ගාන ටික මම ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකකින් ටක් ගාලා කියන්න ඕනේ කියලා. අන්න අපි බලමු මම මොනවද කොණ්ඩේට ගාන ෂැම්පූ and conditioners වර්ග කියලා. අපි බලමු ෂැම්පූ ටික මොනවද කියලා. මේ තියෙන්නේ අනේ මගේ හදවත. මේක තමයි මගේ හදවත ළමයි. හදවත පැත්තකින් අරන් තිබ්බ මොකද හදවත කඩා ගන්න මං ආස නැහැ. මේක ඊට පස්සේ තව එකක් තියෙනවා. this one. හරි ෂැම්පූ ඇඩ් එක ඉවරයි. අපි දැන් එකින් එක බලමු කොහොමද කියලා. මම ඔයගොල්ලන්ට එකින් එක මං කියන්නම් ඒකේ කොහොමද ඒකේ මට ප්‍රතිඵල ලැබුණේ කියලා. ඒ කියන්නේ එක එක මම ඔයාලට අන්තිම රේට් කරන්නම් කොහොමද කියලා. ඒක මට කොච්චරට හොඳද නැද්ද කියලා. හරිද? ඊට කලින් මම ඔයගොල්ලෝ පෙන්නන මම අලුතෙන් ගත්ත ලෝරියල් එක. සම්දදාරේ ඉන්නේ. ලෝරියල් එකේ එක එක වර්ග තියෙනවානේ. ලෝරියල් කිව්වහම එක එක තියෙනවා. color protective, hair fall resistant, ඊට පස්සේ මොනවාද මේ restoration shampoo තියෙනවා. ඊට පස්සේ nourishing shampoo තියෙනවා. අනම්මනම් ගොඩක් ಜಾති තියෙනවා. මේ මම මේ දෙක මම කලින් මේ දෙක කියන්නේ මේකෙන් මම එකක් ගාලා නැහැ කලින්. ඒ වර්ගෙන් කන්ඩිෂනර් එකයි අනිත් එකෙන් ෂැම්පූ එකයි මම ගත්තේ. මම ඉන්න පෙන්නන්න. මම මෙච්චර මේක අගය කරලා පෙන්නන්නේ මට ඇත්තට මේ දෙක වටිනවා. ෂැම්පූ ඇඩ් එකක් යන්නේ. ඔබගේ හිස කේස් මනාව සකසා ගන්න කැමති නම් ඔබත් ලෝරියල් ෂැම්පූ එකට දැම්ම පාවිච්චිට ගන්න. අනේ දෙවියනේ. මේ දෙක මං හරිද මම මේක ගන්නම් කියලා මම මේක හිතාගෙන හිටිය අදිෂ්ඨාන කරගෙන හිතාගෙන හිටිය මම වෙන මොකුත් ගන්නෑ. මම මේක ගන්නවා කියලා මේ ආස කාලේ ආස දේවල් ගන්න බෑ නැද්ද? මම ඔයගොල්ලන්ට මේ දැන් මේ කැමරාවකින් හරියට පේන්නේ නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේකේ නම අහනවා නම් දෙක මොනවද කියලා. ඉතින් මේකේ ෆොටෝස් දාන්න බැරි නිසා මම බෑක් කැම එකෙන් ඔයගොල්ලන්ට නමයි මේකේ ප්‍රයිස් එකයි මම පෙන්නන්නම්. මම මේක ගත්තේ අපේ ටවුන් එකෙන් දිගණෙන් ගත්තේ. මම නුවරින් බැලුවා. නුවර මේ ඒ කියන්නේ මෙහෙමයි එක එක කඩවල එක එක ගණන්. හරිද? අපි දිගනේ වුණත් ඒක අපේ ටවුන් එකේ වුණත් එක කඩේකින් අහලා ඊළඟ කඩෙන් අහදී ආපහු එක එක ගණන් කියන්නේ. ඉතින් ඒ කට්ටිය අර මම හිතන්නේ රුපියල් 500ට 1000ට වගේ මේවා ගෙන්නලා මෙහි ඉතින් 3000ට 4000ට විකුණනවා. හරිද? ගොඩක් අය එහෙම තමයි. මේ ඕගොල්ලෝ මේකට අඩුවට ගන්න පුළුවන් වුණොත් එහෙම අඩුවට ගන්න තැන් තියෙනවා නම් ඕගොල්ලෝ එහෙම තැනකින් ගන්න. මම ඕගොල්ලන්ට ප්‍රයිස් කියන්නම්. මේ total repair shampoo එක. මේක repairing shampoo එක. conditioner එක මට මේකෙම තිබ්බේ නෑ හොයාගන්න. ඒ නිසා මම මේකෙන් conditioner එක ගත්තා. මේක ඇවිල්ලා fall resist එක. හරිද? එතකොට fall resist එකට අවුලක් නැහැ. කියන්නේ කොණ්ඩේ වැටෙන එක, කොණ්ඩේ හැලෙන එක නවත්තන එක. හරිද? ඉතින් මම ඒකෙන් කන්ඩිෂනර් එක ගත්තා. මම මේක කලින් පාවිච්චි කරලා තිනවා. මේක පාවිච්චි කරලා තිනවා. nourishing hair එක පාවිච්චි කරලා තිනවා. ඊට පස්සේ color protective එක පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ fall resist එක මම පාවිච්චි කරලා නැහැ. හරිද? මෙහෙමයි මොක ගෑවත් fall resist වෙන්නේ නැහැ. මොක ගෑවත් කොණ්ඩේ හැලෙනවා. ඒක වෙනම කතාවක්. එනට අර කොණ්ඩේ සාපේක්ෂව පොඩ නිරෝගීව තියාගන්න පොඩක් අර මම කියන්නේ මොකක්ද ඒකට කියන්නේ පොඩක් අර ෂයිනින් විදිහට තියාගන්න. මම දැන් මේ ෂැම්පූ එක කන්ඩිෂනර් එක දැන් මම මේ කොණ්ඩේ ගෑවෙයි. හරිද? ඒ ෂැම්පූ එක ඒ කන්ඩිෂනර් එක ගෑවහම අර වෙනම මේක කොණ්ඩේටම දැනෙනවා. හරිද? ඒක වෙනස. වච්ච වර්ණනා කරන්න ඕනෙත් නෑ නේද ඒක. මොකද මම ලෝරියල් එකෙන් ෂැම්පූ නිකන් එවන්නේ නෑනේ. ඊනවා මේක ප්‍රයිස් එක පෙන්නන්න මේක 2950යි ෂැම්පූ එක. සාමාන්‍යයෙන් කන්ඩිෂනර් එක ගණන් වැඩි. මේක කන්ඩිෂනර් එක නම් 3950යි. හරිද? මේකේ නම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් බෑක් කැම. හරිද? නැත්නම් ඔයගොල්ලෝ නම ඇහුවහම මට අනේ හුණු බෙට්ටක්. මේ නම ඇහුවම මේක තේරෙන්නේ නැහනේ. L'Oreal එකේ total repairing shampoo damaged hair එක ගත්තේ. මේක මිලිලීටර් 400යි මේ. මේක මේ UK වල එකක්. يعني UK වලින් ගෙන්නන එකක්. මේ
මේක 2950යි. ඕකේ. ඊට පස්සේ මේ තියෙන්නේ fall resist මේක තමයි කන්ඩිෂනර් එක මේ break proof කන්ඩිෂනර් එක. හරිද? මේකත් මේක ඇවිල්ලා 3950යි. හරිද? මේකත් මේක නම් මිලිලිටර් 360. මම දැන් මේ ලෝරියල් ගැන පම්පුවරි ගහුවට ඇත්තම කිව්වොත් මම කලින් පාවිච්චි කරේ මේ ෂැම්නාද මේ ලයිෆ් බොයි ෂැම්පූ. හරිද? මම පොඩි කාලේ ඉඳන් ලයිෆ් බොයි ගෑවේ මේවා පොඩි කාලේ ගෑවේ ලයිෆ් බොයි ගෑවා සන්සිල්ක් ගාලා තියෙනවා. ඊට පස්සේ පැන්ටින් එක ගාලා තියෙනවා. ඊට පස්සේ ඔය හුවෙන ඔක්කොම ගාලා තියෙනවා ගොඩපාර. අනම් මම ඔක්කොම මම ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් කිව්වනේ මම මොනවද ගාපු ෂැම්පූ වර්ග කියලා. මම දැන් කියනනම් දැනට ගන්න ටික විතර ලෝරියල් එක මම ඔන්න පෙන්නුවා. ඊට පස්සේ ඩව් එකත් මම ගෙදරදී ගානවා. ගෙදර ආවහම මේක ඩව් එකේ මේකෙත් අර මේ එක එක කොළ පාට එකයි අනමනම් තියෙනනේ මේක මේ ඉන්ටෙන්ස් රිපෙයාර් එක. මේක කන්ඩිෂනර් එක තියෙන. හරිද? මේක ෂැම්පූ එක ඉවරයි. මම ෂැම්පූ එක බෝතලේ අමතක කරලා මම විසි කරා. මේ ඔයගොල්ලන්ට වීඩියෝ එක කරන්න කියන මට එක ගානක් ගෙන මම ෂැම්පූ එක බෝතලේ විසි කරා. ඩව් එකත් හොඳයි. මෙන්න මේකත් මට හම්බුණ හොඳ කන්ඩිෂනර් එකක්. කුමාරිකා එකේ healthy and black conditioner. මේකත් හොඳයි. මේක පොකට් සයිස් නේ පොඩි. ඉතින් මගේ කොණ්ඩේ මේක දෙපාරක් ගන්න පුළුවන්. හරිද? මේක 385යි. ඕගොල්ලෝ මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕගොල්ලෝට හොඳද කියලා. ලෝරියල් එකෙන් පස්සේ මට හම්බුණ හොඳම කන්ඩිෂනර් එක තමයි මෙන්න මේක Nature Secrets එකේ perfume hair conditioner එක. හරිද? මේකත් පට්ට මේක මාර සුවඳයි. මේක ෂැම්පූ එකක් තියෙනවා කන්ඩිෂනර් එකයි දෙකම තියෙනවා. ෂැම්පූ එක මම ළඟදී ගත්තේ නෑ. මම ලෝරියල් පාවිච්චි කරන්නේ නැත්නම් සාමාන්‍යයෙන් ගෙදර ආවම මේක තමයි පාවිච්චි කරන්නේ Nature Secret එක. මේකත් මාර හොඳයි. මේ හොඳට කන්ඩිෂනර් වෙනවා කොණ්ඩේ අර පොඩක් නීට් එකට තියෙනවා. නැත්නම් අර සමහර ඒවා ගෑවහම මේ පොඩක් අර පිදුරු වගේ සීන් එකක් වෙනවා. හරිද? මේකත් හොඳයි. ගෙදර ආවම මම ওই ටික තමයි ගන්න. හරිද? බොඩි මීදි මම ගන්නෙ. දැන් ඒක පෙන්නන්න නෑනේ බොඩි මීදි ගන්න මම මේ ෂෙලෝ එකේ. ඒක ෂෙලෝ එකේ සුදු පාට මෙතන දාන්නම්. ෂෙලෝ එකේ අර සුදු පාට තියෙන ඩබල් පැක් එක ගන්න එක. මේ කීල්ස් එකේම ඔෆර්ස් යනවා දෙකම 1500යි එහෙම. හරිද? ඉතින් ඒ වෙලාවට මම එහෙම තමයි ගන්නෙ. හරිද? ඒක තමයි ගාන්නේ බෙලොස් මම ෂෙලෝ එක ගෑවහම ඉතින් කොණ්ඩෙච්ච සෙට් නෑ පිදුරු වගේ වෙනවා. ඒ වුණාට ඉතින් මේ එහෙ ඉද්දි ලොකුවට මම මොක ගැනවත් හිතන්නේ නැහැ. කොණ්ඩේ තියා මම මූණ ඇඟපත ගැනවත් හිතන්නේ නැහැ. ඒ නිසා මම එහෙදි අඩු වියදමෙන් තමයි රන් කරගෙන යන්නේ. ඒ නිසා ගෙදර ආවහම මම කොණ්ඩේ හොඳට මේන්ටේන් කරගෙන කොණ්ඩේ හොඳ එකක් ගෙදරදී ගන්න තියාගන්නවා. ඒ නිසා ආවහම ගන්න තමයි මෙන්න මේ දෙක ගත්තේ. මම දැන් මේක අරන් යන්නේ නැහැ බෝඩිමට. බෝඩි මේදි ගන්න ඒක ගෙදර ආවහම මේක අර පෙන්න පුටින් එකක් හරි තමයි. මේක නැති වුණොත් මම ගන්න. හරිද? දැන් යන් අපි රේට් කරන්න. හරිද? රේට් කරොත් එහෙම කතා දෙකක් නැහැ නේ. ඉතින් පළවෙනි එක තමයි මෙන්න මේක. මේක එක නෙවෙයි මේක තියෙන ඔළුව උඩ මගේ. top of the head මේක නම් තියාගන්න ඕනේ මේක එක. හරිද? මේක ඉතින් ගත්තොත් best. හරිද? ඔයගොල්ලෝ හොඳ කන්ඩිෂන් එකක් හොයන කෙනෙක් නම් ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් සල්ලි කීයකට ඉතුරු කරලා හරි ගමන් නැහැ. මම නම් කියන්නේ ලෝරියල් එකක් අරන් බලන්න. ඔයගොල්ලන්ට වෙනසක් තේරෙයි මේ කොණ්ඩෙටත් හොඳයි. මේ මොකද්ද කියන්න ඕනේ? මේක තමයි මේක ලොකුම සයිස් එක. හරිද? මේ ලොකුම සයිස් එක මේ ලොකුම සයිස් එක මේ මීඩියම් සයිස් එකක් තියෙනවා චූටි එකක් තියෙනවා. එනකට මං හිතන්නේ මීඩියම් සයිස් එකත් 2000 ගාණක් වගේ වෙනවා. කෙනෙක් දැන් හරියට ගාණන් ගිහිල්ලා. හරිද? දැන් මේක 2950යි නේ මේකේ ෂැම්පූ එක. මේ ඉස්සර කන්ඩිෂනර් එකයි ෂැම්පූ එකයි දෙකම 2000 ගානකට ගන්න පුළුවන් මීඩියම් සයිස් එකෙන්. දැන් නෑ. හරිද? මේවට ප්‍රොඩක්ට්ස් එන්නලු ලංකාවට ගෙන්නන්නලු 1000ක් කතා කියනවා. ඒ නිසා මේවා මාරම ගණන්. හරිද? ඒ නිසා මේක top of the head. okay? මේක එක. ඒකට පස්සේ මම රේටින් එක දෙන්නේ අරක 10න් 100යි. මේකට ඇත්තටම කිව්වොත් මේකට 10න් 10ම දෙන්න බුලා මේකත් පට්ටම. හරිද? මේක මම ගොල්ලෝ කලින් වීඩියෝස් වල කියලා ඇති. මේකත් සුපිරිම කන්ඩිෂන් එකයි ෂැම්පූ එකයි මේකත් පට්ටම. හරිද? 10න් 10යි. මේකටත් 10න් 9ක් විතර දෙනවා. මම මේක ෂැම්පූ එක ගාලා නෑ. කන්ඩිෂන් එක හොඳයි. හරිද? 10න් 9ක් දෙනවා මම මේකට. ඩව් එකටත් 10න් 5ක් විතර දෙමු නේද මේ අර මුල මතක කරන්න හොඳ නෑනේ. 10න් 6ක් විතර දෙන්නම්. ඩව් එකත් හොඳයි. අනිත් ඒවාට සාපේක්ෂව කරන ෂෙලෝ වගේ එකට සාපේක්ෂව ඩව් එක නම් 1000කින් සම්පතක්. මම හිතන්නේ ෂෙලෝ නම් ගාන්න මෙපා දන්න කෙනෙක්ට මම කියන්නේ ගාන්න කියලා. මම අර හෙදි ඉතින් අර මේ ෂේප් එකේ දෙන සලිඩ් එක රන් කරගන්න ඕන හින්දා මම ඉතින් හෙදි ගානවා. මේ හරි. ඉතින් ඕක තමයි මගේ ෂැම්පූ රිවිව් වීඩියෝ එක. ඔයගොල්ලොන්ටත් තව මොනවද දැනගන්න ඕන නම් කමෙන්ට්. එහෙනම් තව දවසකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.